උන්ට මේ අයියෝ පන්නල පෙන්නපා. නවත්තන්න. සුබ උදෑසනක් නෝන මහත්තයා. වාහනේ පොඩ්ඩක් අයින් කරගන්නවද මට යන්න? වාහනේ ගන්නම්. ඉස්සරලාම මට නෝන මහත්තයාගෙන් කාරණාවක් දෙකක් දැනගන්න ඕනේ. ඊට පස්සේ වාහනේ ගන්න. ඊට කලින් මං කවුද කියලා කියලා ඉන්නම්කෝ. මම තමයි බින්දුසිරි කබ්‍රා. මේ ගමම හොල්ලගෙන හිටපු අර සරා කියන පණුවහින්ද දැන් රිමාන්ඩ් එකේ ඉන්න කුසුම්සිරි කබ්‍රාල් නොහොත් කුකුල ලකුණ මුදලාලිගේ එක්කුස උපන් මල්ලි. නෝන මහත්තයා මං ගැන අහලා ඇතිනේ නේද? නෑ මන් දන්නේ. එහෙනම් දැනගන්නකෝ දියෝගබදු මේ නෝන මහත්තයා මං ගැන දන්නේ නැලුනේ. ඇයි මේ සරා මහත්තයා කිව්වේ නැද්ද මේ බින්දුසිරි ගැන? කරුණා කරලා මට යන්න දෙනවද? මට දැන්ටමත් පරක්කු වෙලා තියෙන්නේ. නෝන මහත්තයාට පරක්කු වෙනවා වගේම තමයි අපිටත් පරක්කු වෙනවා. ඉස්සර වෙලාම මම මේ කියන දේ අහගෙන ඉන්නකෝ. එතකොට නෝන මහත්තයාට පරක්කු වෙන්නෙත් නෑ. මට පරක්කු වෙන්නෙත් නෑ. ඕක ගස්සන්න එපා බං. ගස්සද්දි අමාරුයි. හරි බං ඉතින් වලවල් තියනකොට ගැස්සෙනවනේ. කවඩියක් තිරියනම් බා අපි දෙන්නට උස්ස යන්න තිබ්බ බං. එතකොට එකපාර ලෙලිගෝඩි 6යි. ඌ සනී පුණත් අය කාලයක් නම් පොල්ලිලු උස්සන්න බැරි වෙයි බං. නෑ මං කොහොමද හිතන් ඉන්නේ ඔකට සනීප වෙනකම් බින්දු සිරියල් ලව්වා මේ ලෙල ටික ඔක්කොම අද්දන්න. බලංකෝ. උඹලා නිකන් වලි වලට පැටලෙන්නේ නැතුව ඉඳහම් බං. උඹලගේ වලි වල සීමාවක් නැහැ බං. දාර ලොකු ආමුදුරොත් කියෝනේ වෛරයෙන් නොසන්සිදේ කියලා. ඌ එකක් කරනවා අපි එකක් කරනවා ඌ ආයෙත් තව එකක් කරනවා කවද්ද බං මේක ඉවර වෙන්නේ? කවඩියා නම් පෙන්නේ බොරුව බං අර ගීතිකා හිටපු ඉඳලා. උගේ අමාරු පහයි නම් 500ක් පෙන්නුවා. නෑ 500ද මොනවද අදාලා නෑ උට පොඩ්ඩක් හරි අමාරුයිනේ. උට පොඩ්ඩක් හරි අමාරු නම් ඒ වගේ දෙගුණයක් කරුට අමාරු වෙන්න ඕනේ. දන්නවනේ සරාගේ තියරිය. එකට දෙකයි. බලංගු මම මොකද කරන්නේ කියලා. හරි. නෝන මහතුරුන්ගේ රාජකාරී වැඩ අපිට වැඩන්නේ. ඒවා නෝන මහතුරු කරගන්න. අපි කියන්නේ සරාලගේ වැඩවලට උදව් කරන්න එපා. එච්චරයි. ඔයා කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේද? එහෙම නියෝග දෙන්න මට පුළුවන් ඉන්නේ. මං එහෙම නියෝග ගණන් ගන්නෑ. මං ගණන් ගන්නේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා හරි ඊට ඉහළ නිලධාරියෙක් හරි දෙන නියෝග විතරයි. අනික මේ පාරේ යනකොට බයික් හරස් කරලා එක මිනිස්සු දෙන නියෝග පිළිගන්න මං සෝදානම් නෑ. අනික ඔයා කවුද මට එහෙම නියෝග දෙන්න? මම එහෙම කියන්නම්. මම බින්දුසිරි. තෙලිජ්ජවිල බින්දුසිරි. මම කියන හැම දෙයක්ම මේ හැමෝම අහනවා. එහෙම අහන්න නැති වුන්ව අස්සවන්නත් මන් දන්නවා. කරුණා කරලා මට යන්න දෙන්න. මට දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ. කරුණා කරලා වගේ වාහනේ ගන්න. හරි යන්න දෙන්න. නැතුව මම මේ ඔයාව ගෙදර අරන් යන්න හදනව නෙවෙයිනේ. හැබැයි ඊට කලින් මං කියන දේ පොඩ්ඩක් අහන්න. ඒ සරන්න ඒ බින්දු සිරිය නේද? ඒ අර අපේ මිසොත් තියෙනවනේ බා. ඒ සරා අයි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? බලන්නකො සරා. මේ මනුස්සයා පාර හරස් කරගෙන මට යන්න දෙන්නේ නැහැ. දැන්නේ මේ තේරෙන්නේ ආණ්ඩුවේ රාජකාරී කරන නෝනාගේ බොඩිගාඩ් කවුද කියලා. අපිට දැන් තේරෙනවා මොකද්ද මේ රාජකාරිය කියලා. එන්ටපින් බින්දුසිරි. ලැජ්ජ නැද්ද යකෝ උඹට? ඇයි යකෝ මේ පාර යන අහිංසක ගෑණියෙක් අල්ලගෙන උඹලගේ සෙල්ලම් පෙන්නන්න? හින්දකින්වත් ඔ පිරිමියෙක්ද උඹ? ඔව්. නියම පිරිමියෙක්. පෙන්නන්නද පිරිමිකම? පෙන්නන්නද? පෙන්නම් දැන් පෙන්නනවද? ඔව් දැන්. පෙන්නංකො පිරිමිකම එන. දැන් මේ සරා ඕක නවත්තන්න.
මම වෙන පාරකින් යන්නම්. නෑ මිස් යන්න එපා. මේ පිරිමිකම පෙන්නන්න ඕනේ. බලන්න පිරිමි කැල්ල. මේ මාර පිරිමිනේ මේ ඇවිල්ලා ගමේ ලොකු පිරිමි නේද? යකෝ ගමේ මේ ගෑණියෙක් පාරේ යනකොට ගෑණිව නවත්තගෙන ගෑණිට සෙල්ලම් පෙන්නන්නද මාර පට්ට පිරිමිනේ. බලන්න පෙන්නන්න බලන්න පිරිමි කැල්ල. පෙන්න. මේ ඕක නවත්තන්න. මං කැමති නෑ මන් නිසා ගමේ මිනිස්සු රණ්ඩු වෙනවට. දැන් ඕක නවත්තන්න. නෑ මේ මිස් ගමේ නෙමෙයි. මේක ගමේ නෙමෙයි මේ පිට ගම් වලින් මෙහෙට ආපු මේ ගමෙන් පන්නන්න ඕන සත්තු. මුන්ට මේ අයියෝ පන්නල පෙන්නපා. නවත්තන්න. පැත්තකින්. පෙන්නපා. මේ ඕක නවත්තන්න සරා. ඔයාලා මේ ලොකු වැඩකට ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ ඇයි මෙහෙම කරදර දාගන්නේ? අනේ ප්ලීස් සරා. ඔය මිනිස්සුව බිමින් තියන්න.